හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න සීතලේ ලෑස්ති වුණා පොඩි ගමනක් යන්න. අදත් ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එන්නයි යන්නේ. දන්සල් පොලිමක් මා පොලිමේ ඉන්නවා. ඔන්න කිරිදුවලට කිරි පුතාලට ජපානි කිරි තියෙනවා. ටටාන් කොළ තුනයි කියන්නේ ලංකාවේ ගානෙන් 60,000කට වඩා වෙනවා. චෙරි එකක් කාලා බලමු. අපිට නේ කෙලක් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ජපානයේ ජීවත් වෙන අපිට ලංකාවේ ක්‍රමයට මොනවාද මෙහි තියෙන කන බොන්න තියෙන දේවල් මොනවාද, ඒ වගේම මොනවාද මෙහි අපිට ගන්න තියෙන දේවල් වගේ දේවල් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැලුවේ. අපේ ක්‍රමයට මොනවාද අපිට ජපානයේ ගන්න පුළුවන්. ඉතින් මගෙත් එක්ක යමු ගිහිල්ලා බලමු අපි මොනවාද අපි මෙහි වැඩි හරියක්ම පාවිච්චි කරන්න කියලා. ඔන්න දැන් අපි පළවෙනි තැනට ආවා. අපි තෝරාගත්තේ කොස්කෝ එක. ලොකුවට කඩජෝරු කන්ද ආසාවෙන් ඉන්න අයට කොස්කෝ එක නම් මරු. ඉතින් මේ වගේ ලොකු පැක්ස් ගන්න පුළුවන් කොස්කෝ එකෙන්. ලොකු බලන්නකො චිප්ස් මල්ලන. මේ තියෙන්නේ අපේ අය තවත් කන්න කැමති, ගොඩාක් කන්න කැමති දෙයක්. ෆින්ගර්ස්. පොඩි පැකට් ගන්න නෑ, මේ වගේ පෙට්ටි තමා තියෙන්නේ ගන්න. හොඳයි ඒක වැඩ අරගෙන ගිහිල්ලා අවශ්‍ය වෙලාවට කන්න හොඳයි. ඒ වගේම රටේ ඉඳන් කට්ටිය ගෙවල් වලට යනකොට අරන් යන්නත් හොඳයි ඉතින් නේ. නට්ස් ಜಾති වලින් අපේ ටේස්ට් එකට ගැලපෙන දෙයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් බොහෝ දුරට අපි ගණනවා. කැෂියු. ඉතින් මෙතනින් අපි සාමාන්‍යයෙන් කැෂියු ගන්නවා. අන්සෝල්ටඩ් එකක් තියෙනවා, සෝල්ටඩ් එකක් තියෙනවා. ඉතින් කැමති විදිහට තෝරාගෙන කැෂියු කන්න ආසයට කැෂියු ගන්න පුළුවන්. මේක නම් මික්ස් එකක්. මේක නම් අපි try කරලා නැහැ. සාමාන්‍යයෙන් අපි කැෂියු ගන්නකොට කජු මාළුව හදන්නත් පුළුවන් වෙන විදිහට තමයි කජු ගන්නෙ. මේක නම් මික්ස් එකක්. ගොඩාක් දේවල් තියෙනවා. නට්ස් ගොඩක එකතුවක්. මේක නම් try කරලා නැහැ. මේ වගේ දේවලුත් ඉතින් ගන්න පුළුවන්. මේක නම් මරු ස්නැක් එකක්. මම බොහෝ දුරට මේක මෙතනින් ගන්නේ නැතුණාට පොඩි පැක්ස් අරගෙන කනවා. ඒක මරු චොක්ලට් එකක්. මේකත් රසම රසයි. මේකත් මම try කරලා තියෙනවා. හැබැයි මේ තරම් ලොකු පෙට්ටියක් නම් මේකෙන් ගත්තේ නෑ. පුංචි version එකෙන් කාලා තියෙනවා. චොක්ලට් ගැන කියනකොට නම් ඉතින් අපේ vibe එකට හරියන චොක්ලට් කියලා පෙන්වන්න අමාරුයි. චොක්ලට් නේ ඕනි දෙයක් කනවා. මොනවා හරි අලුත් බ්‍රෑන්ඩ්ස් ආපුවාම මෙහි කට්ටියට try කරන්න දෙනවා. ඒ වගේ තැනක තමයි දැන් අපි ඉන්නේ. මේ වගේ තැන්වල අපිට පුංචිවට එයාලා ඒ බ්‍රෑන්ඩ් එක try කරන්න දෙනවා free. try කරලා ඒක හොඳ නම් එයාලට ගන්න පුළුවන්. ඒ වගේ තැන් ගොඩ අපිට අහු වෙනවා කොස්කෝ එක ඇතුලේදී. ඉන්නකලේ. ඩිගත්තා ගොසයින්. මේ තියෙන්නේ යාළගේ අලුතෙන් ආව චෙරි එකක්. ඉතින් යාළා ඒක කාලා බලන්න දෙනවා. ඒක හොඳයි නම් අපිට අතෙන් ගන්න පුළුවන්. චෙරි එකක් කාලා බලමු. රසයිද කියලා try කරලා බලමු. රසයි. දන්සල් පොලිමක් මා පොලිමේ ඉන්නවා. මේ ඇවිල්ලා පොටේටෝ චිප් එකක්. මේක ඇවිල්ලා මෙයාලා අලුතෙන් දාපු එකක් ෆ්‍රාන්ස් වල. ෆ්‍රාන්ස් වල පොටේටෝ චිප්ස් කියලා මෙයාලා කියනවා. ඒ වගේම මේකේ ෆ්‍රාන්ස් වලින් එයාලා ෆ්‍රාන්ස් වල තියෙන චීස් එකක් පාවිච්චි කරලා තියෙනවා කියලා කියනවා මේ චිප් එකට. ඉතින් අපි බලමු මේ පොටේටෝ චිප්ස් එක අපේ ටේස්ට් එකටම ගැලපෙන චිප් එකක්ද කියලා. කාලා බලමු. රසයි චීස් රසයි. උත්තරම චීස්. මේක මං හිතන්නේ ෆ්‍රාන්ස් වලින් එයාලගෙම චීස් පාවිච්චි කරලා හදන චිප්ස් එකක්. හැබැයි අපේ ටේස්ට් එකට ගැලපෙනවා. මරු ගමුද? ගමු. චීස් රසට චිප්ස් කන්න ආසයට මේක මාරුම රසයි. මේ බඩුවල ප්‍රයිසස් ඔයාලට පේනවා ඇති. ඒ ප්‍රයිසස් දැක්කහම සාමාන්‍ය ඒ ප්‍රයිස් එකත් එක්ක
දෙගුණක වගේ තමයි ලංකාවේ ප්‍රයිස් එක වෙන්නේ. ඒක ඩබල් කරලා බලපුවාම ඉතින් ලේසි. ඒ වගේම තව දෙයක් හම්බුණා වුණ ලක්ස් තියෙනවා. සාමාන්‍යයෙන් Dove, Pantene, Lux කියන ප්‍රොඩක්ට් වල මෙහි තියෙනවා. අපිට හොයාගන්න පුළුවන්. ලංකාවේ අයිත් ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට් වලට හුරු වෙලා ඉන්නවා නම් ඔන්න ඒක ප්‍රශ්නයක් නැතුව අරගන්න පුළුවන්. ඊළඟට අපේ අය ගොඩාක් ආසයිනේ වැස්ලින් එකට. වැස්ලින් එකේ බොඩි ලෝෂන් එක, ක්‍රීම් එක, ඒ වගේ දේවල් ප්‍රශ්නයක් නැතුව මෙහින් අපිට ඔන්න හම්බෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට ඔයාලට තවත් ලංකාවේ හම්බෙනවා ගොඩක් අය පාවිච්චි කරනවා. මම දැකලා තියෙනවා මේ සෙටෆිල් බ්‍රෑන්ඩ් එක. මේක තියෙනවා ඔන්න සමහර ගොඩක් අයට ඔන්න තරුණ වේදී පිම්පල්ස් එනවා කියලා ගොඩක් ෆාමසි වලින් සෙටෆිල් එක ගන්න පාවිච්චි කරන්න කියලා කියනවා. මම අහලා තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. ඔන්න ඒකක් තියෙනවා අපිට ජපානෙන් ගන්න. ජපානයේදී අපිට ටූත්බ්‍රෂ්, ටූත්පේස්ට් පොඩක් ගැටලුවක් මතුවලා තියෙනවා. අපිට මෙහිදී ටූත්පේස්ට් ගැන කතා කරනකොට නම් ටූත්පේස්ට් වලින් සාමාන්‍යයෙන් අපි සෙන්සෝඩයින්, සිග්නල් වගේ දේවල් මේ වගේ තැන් වලින් නම් චුට්ටක් හොයාගන්න අමාරුයි. අපි ජපානයේ තියෙන ලංකාවේ අය කරන ෂොප් වලින් තමයි බොහෝ දුරට ටූත්පේස්ට් වගේ දෙයක් නම් ගන්නේ. මෙහි තියෙන බ්‍රෑන්ඩ් එකට ඇත්තටම ලොකු අවබෝධයක් නැහැ. ඒක නිසා අරකට හුරු වෙලා ඉතින් සෙන්සෝඩයින් වගේ දෙයක් අපි ලංකාවේ කඩේකින් තමයි ගන්නෙ. ඒ ගැන නම් ඉතින් ලොකු අවබෝධයක් නැහැ. සෙන්සෝඩයින් වගේ ටූත්පේස්ට් එකක් කවුරු හරි දන්නවනම් අපිට චුට්ටක් කියන්න කමෙන්ට් එකක් දාන්න. ඔන්න අපි ආවා ස්පයිසස් සෙක්ෂන් එකට. ස්පයිසස් සෙක්ෂන් එක තමයි අපිට ගොඩක්ම ප්‍රශ්නනේ. අපි පිටරට ඉන්න හින්දා ඉතින් බලමු අපි මොනවද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙහි අපිට හොයාගන්න පුළුවන් ලේසියෙන්ම කහ කුඩු තියෙනවා. ටර්මරික් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔන්න ලොකු බෝතල් තියෙනවා. මේවා නම් අපේ රසටම වෙනසක් නැහැ. අපිට ගන්න පුළුවන්. මිරිස් තියෙනවා, මිරිස් කුඩු තියෙනවා. හැබැයි පොඩ්ඩක් අපේ රසට වඩා වෙනස්. ගොඩක් දුරට මම නම් මිරිස් කුඩු පාවිච්චි කරන්නේ නැහැ මේක. හැබැයි බය වෙන දෙයක් නැහැ. මිරිස් කුඩු තියෙනවා. ඒ හින්දා රස කෑමක් හදාගන්න පුළුවන්. කෑලි මිරිස්, මිරිස් කුඩු, මිරිස් හරල් හැම දෙයක්ම ජපානයෙන් ගන්න පුළුවන්. මේක මොනවද කියලා දන්නවද ඔයාලා? මේ තමයි තල. මාරම ෆේමස් ලංකාවේ ඉන්නකොට ලොකු ප්‍රශ්නයක් නේ ගම් මිරිස් ප්‍රශ්නේ ගණන්නේ. මෙහෙත් ගණන් ටිකක්. ඒ වුණාට බය වෙන්න දෙයක් නැහැ. රසට චිකන් එකක් හදාගන්න, බීෆ් එකක් හදාගන්න ඕනිම කරන දෙයක් තමයි පෙපර් කියන්නේ. ඉතින් දෙයනේ කියලා පෙපත් තියනවා. අපේ රසට කන්න ඉතින් අපි දැන් අද කෑම මේ හොයන්නේ. ඉතින් මේක ඇවිල්ලා කොරියන් බ්‍රෑන්ඩ් එකක් බිබිගෝ කියලා. අපේ ගොඩාක් අය කැමතිනේ ෆ්‍රයිඩ් රයිස් කන්න. ඉතින් මේක කොරියන් ක්‍රමයෙන් හදන ෆ්‍රයිඩ් රයිස් එකක්. හැබැයි අපේ රසට කන්න පුළුවන් මාරම රසයි. මේකෙන් හදුවාම වෙන ෆ්‍රයිඩ් රයිස් එක. කෙලක් වෙනවා. මාරම රසයි. මේකත් ඔයාලට කාලා බලන්න පුළුවන් try කරලා. ලුණු ටිකක් දාලා හාල් මැස්සෝ තෙල් දාලා කන්න ආසයිනේ අපේ අය සම්පෝලෙකුත් එක්ක. ඉතින් ඔන්න හාල් මැස්සෝ ගැන බය වෙන්න දෙයක් නෑ. හාල් මැස්සෝ කොස්කෝ එකේ තියෙනවා. කොස්කෝ එකේ විතරක් නෙවෙයි ඕනෙම සුපර් මාකට් එකකදී අපිට ගන්න පුළුවන් බයක් නැතුව හාල් මැස්සෝ ඉන්නවා. ඒ හින්දා හොඳට බත් ටිකක් කන්න පුළුවන්. උම්බලකඩ ටිකක් නැති සම්බෝලයක් නිකන් වැඩක් නෑ වගේ නේද? එහෙනම් ඉතින් ලංකාවේ උම්බකඩ නැති වුණාට ජපානයේ උම්බලකඩ තියෙනවා. සම්බෝලයක් හදාගන්න පුළුවන්. බය වෙන දෙයක් නෑ ළමයිනේ. මේක තමයි මම කන මයෝනිස් එක. මේක රසයි. ඇතිපදමට කට්ලට් එකක් හදාගෙන සෝස් තියෙනවා. ෆස්ට් ටයිම් මම දැක්කේ අවෝකාඩෝ ඔයිල් එකක් හම්බුණා. ඔයාලට ඉතින් කියන්න දෙයක් නෑ. මං හිතන්නේ දැන් කාලේ හැමෝම අම්පේ මෙහි තියෙනවා හාල් වර්ග ස්ටිකි රයිස්. ඉතින් මෙයාලගේ බත් එක ඇලෙනවා. මොකද එයාලා හදනවා ඔනිගිරි,
එලකන බත් එක හින්දා ඉතින් ස්ටිකි. අපි ගොඩාක් අය ලංකාවේ අයට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද හොඳට බත් කන්න ඕනේ. අපේ බත් එක බත්තට මෙන්ලා තියෙන්නේ. හැබැයි මෙහි අය ස්ටිකි ඒක ඇලෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වුණාට ඇත්තටම අපිට නම් මුලේ ඉඳන් මේක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒකට අපි හුරු වුණා. ඒක හරිම රසයි, කිරි රසයි මෙයාලගේ බත් එක. ඒ වගේම අපිට ඉතින් හැමදාම ස්ටිකි රයිස් එකත් එක්ක අපි හදන මාළු කනවට වඩා ගොඩක් බාස්මති හාලක් එක්ක එහෙම වගේ කන්න හම්බෙනවා. බය වෙන්න දෙයක් නෑ. ඒකත් ජපානයෙන් ගන්න පුළුවන්. කොස්කෝ එකට ආවහම අපිට තායි හාලක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට වෙනස් රසකින් ඉතින් හාල් එක කන්න ඕන වුණාම අපි ගොඩක් දුරට කොස්කෝ එකෙන් තායි හාල් එක ගන්නවා. එහෙම නැත්නම් ලංකාවේ කඩේකින්මුත් අපිට අපේ හාල් ගන්න අවස්ථාව තියෙනවා. අද ඉතින් හාල් එක අපි ඉවරන නිසා කොස්කෝ එකට ආව නිසා හාල් එකත් අරගෙන යනවා. තදාම්. මයිලෝ බොන පෙරේතවන්ට බය වෙන්න දෙයක් නෑ. මයිලෝ තියෙනවා. කඳු ගහලම තියෙනවා. අපේ රසට නම් කෑමක් නෙවෙයි. ඒ වුණාට පුරුදු වෙලා ඉන්න උදේට ඕට්ස් කන්න. ඒ හින්දා ඕට්ස් එකත් අරගෙන යමුනේ. එක ඒවා අපි try කරා. හැබැයි මේක තමයි මරුම රස. ඔයාලා try කරන්න ඕට්ස් කන්න පුරුදු වුණ කට්ටිය මේක කන්නකො. මේක රසයි. රසම රසයි. මේ ලංකාවේ කිරිලා ඉන්නවද? කිරි දුවලා, කිරි පුතාලා. ඔන්න කිරි දුවලට, කිරි පුතාලට ජපානයේ කිරි තියෙනවා. යාළුවනේ, මම ඉතින් ඔයාලට එකින් එක පැහැදිලි කරන්නේ නැහැ. අපේ රටේ බටර්, චීස් වගේ දේවල් ඉතින් අපි පාවිච්චි වෙනවනේ. සාමාන්‍යයෙන් මෙහෙ ගත්තහම ඉතින් අපේ රටේ තියෙන බටර් චීස් වලටත් වඩා රස බ්‍රෑන්ඩ් වලින් මෙහෙ තියෙනවා. ඉතින් එකින් එක ඔයාලට පෙන්නන්නේ නැහැ මම. ඒ වගේ දේවලුත් බය වෙන්න දෙයක් නෑ. ඕනි තරම් ගන්න තියෙනවා. මේක නම් ඉතින් දන්න කියන දෙයක් අය වැඩි විස්තර ඕනේ නැහැ. ලොකුවෙන්ම ගන්න තියෙනවා. ලොකු පෙට්ටියක්. ශින් රාමෙන් සැරම සැරට රසට කන්න. රාමෙන් එකක් හදාගෙන කන්න ආසයට ඔසුසුමේ දැස් ඔයාලට මම රෙකමන්ඩ් කරනවා. කාලා බලන්න. ලංකාවෙත් තියෙනවා ශින් රාමෙන්. බිත්තර තියෙනවා ළමයි බය වෙන්න එපා. බිත්තර තියෙනවා. බිත්තරයි බතුයි කාලා හරි ඉන්න පුළුවන්. බිත්තර ළමයි මේ බලන්නකො. මෙතන ඇවිල්ලා මේ කාමරේම තියෙන ඩේරි ප්‍රොඩක්ට්ස්. ඉතින් මේ කාමරේ හරිම සීතලයි. අපි ෆ්‍රිජ් එකක් ඇතුළට ගියා වගේ සීතලයි. ඉතින් අපිට ඩේරි ප්‍රොඩක්ට්ස් මොනවා හරි ඕන නම් මේ සීතලට යන්න වෙනවා. අපේ ගෙවල් වලට ඕනි කරන ටවල්ස්, බෙඩ් ෂීට් හැමදේම තියෙනවා. ඒ වගේම ඇඳුමුත් තියෙනවා. ගොඩක් දුරට මේවා කොස්කෝ එකෙන් අපි ගන්නවා නම් එක පීස් එකක් ගන්නවට වඩා මේවා සාමාන්‍යයෙන් 3 pieces 4 pieces වගේ පැක් වලට තමයි ගන්න තියෙන්නේ. ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වලින් මෙතන බඩු ගන්න තියෙනවා. ඉතින් එක ක්වොලිටිස් වලින් මෙතන බඩු ගන්නත් තියෙනවා. මේක නම් හොඳයි වගේ කපල් අරන් දෙන්න. මේ ටවල් එක තමයි. ගොඩක් තියෙනවා. තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. සාමාන්‍යයෙන් කොස්කෝ එක විතරක් නෙවෙයි ජපානයේ තියෙන හැමතැනම වගේ එයාලගේ සාමාන්‍ය සුපර් මාකට් එක හරි එයාලගේ තියෙන ෂොප් වල බඩු දානකොට ඒකට සීසන් එක බලපානවා. ඉතින් මේ දවස්වල තියෙන වින්ටර් එක නිසා ගොඩාක් දුරට බඩු තියෙන වින්ටර් එකට අදාළ වින්ටර් වලදී අපිට පාවිච්චි වෙන බඩු ගොඩක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ආය වින්ටර් එක ඉවර වෙලා ස්ප්‍රින් එක වෙනකොට ගොඩාක් දුරට මේවා වෙනස් වෙලා වෙනස් විදිහේ බඩු අපිට මේ ස්ථානයේ දැක ගන්න පුළුවන්. ලස්සන වින්ටර් ජැකට් තියෙනවා. පුංචි අයගේ. කවයි. කියුට් නේ?
කාවයි කියුට් අනේ මේ බලන්නකො යාළුවනේ හොඳ බ්‍රෑන්ඩ් එකේ වින්ටර් ජැකට් එකක් තියෙනවා නෝත් ෆේස් එකේ කොළ තුනයි කියන්නේ ලංකාවේ ගානෙන් 60000කට වඩා වෙනවා 60000කට වඩා දීලා මේ වගේ ජැකට් එකක් ගන්න බෑ හැබැයි ගත්තොත් මේක ගොඩාක් කම්ෆර්ටබල් ජැකට් එකක් ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි අපි අතාරිමු ඩිටර්ජන් සොෆ්ටනර් වගේ දේවල් ගොඩාරියක් තියෙනවා එක වර්ගවලින් හරිම සුවඳයි එහෙම ඉතින් මේක නම් ඉතින් ඔයාලට රෙකමන්ඩ් කරන්න කියලා හැම විශේෂ දෙයක් නැහැ කියන්න කැමති සුවඳකින් කැමති කෙනෙකුට කැමති විදිහට තෝරගන්න අවස්ථාව තියෙනවා අපිත් ඉතින් අද ඩිටර්ජන් නම් තියෙනවා සොෆ්ට් එකක් ගන්න ඕනි බලමු අද අලුත් සුවඳකින් එකක් අරන් යන්න හිතන් ඉන්නවා බලලා එකක් තෝරගන්නම් ඔන්න ඉතින් කොස්කෝ එකේ shopping කරලා ඉවරයි ඉතින් අපේ රසට මොනවද තියෙන්නේ අපිට ගැළපෙන මොනවද තියෙන්නේ කියලා ඔන්න අපි කොස්කෝ එකේ ටික නම් ඔයාලත් එක්ක share කරගත්තා තව ඉතින් අපි කොස්කෝ එකේ බඩු විතරක් නෙවෙයි තව එක සුපර් මාකට් වලින් එක තැන් වලින් බඩු ගන්න පුරුදුලා ඉන්නවා. ඉතින් අපිට අපේ වයිබ් එකට ගැලපෙන තව දේවල් තියෙනවා. ඒවත් තව ඉදිරියට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් අදට ඔන්න කොස්කෝ එකේ මොනවද තියෙන්නේ කියලා ඒ කොටස ඉවර කරන්නයි යන්නේ. ඉතින් අපි දැන් ගෙදර යන්නයි යන්නේ. හවස් වෙලක් තියෙන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. තවත් ලස්සන දේවල් අරගෙන එන්න. ඔහොමම ඉන්න. බයි බයි.